in Kangana Ranaut සහ ඉම්රාන් හෂිම්. ඔයගොල්ලෝ දන්නවා රාජ් කියලා කිව්වම උග දෙනෙක් හිතන රාජ් චිත්‍රපටයේ මේක සම්බන්ධයක් තියෙනවා. රාජ් පළවෙනි චිත්‍රපටයේ ඔයගොල්ලෝ මතක ඇති. දිනෝ මොරාල් සහ විපාක බන්නා ඒ චිත්‍රපටය නමතයි. නමුත් මහේෂ් බාස් කියන විදිහට රාජ් 2 කියන චිත්‍රපටයේ කිසිම සම්බන්ධයක් නැහැ රාජ් චිත්‍රපටයත් එක්ක. රාජ් 2 The Mystery Begins කියලා නම තිබුණා. මේ චිත්‍රපටය අලුත්ම වෙනස්ම චිත්‍රපටයක් කියලා තමයි අපි ඒගොල්ලන් කියන්නේ. ඉතින් මොහිත් තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු මොහිත් කලින් ඒගොල්ලන් වෙනුවෙන් මහේෂ් වෙනුවෙන් මහේෂ් බාස් වෙනුවෙන් බාස් චිත්‍රපටය වෙනුවෙන් නිෂ්පාදනය කළා තියෙන ආගාරාපන් ගෝලම් මේ කලියුක් කියන චිත්‍රපට හැම එකක්ම. ඉතින් රාජ් චිත්‍රපටයේ ඩිරෙක්ටර් වෙන කෙනෙක් මේක වෙන කෙනෙක්. ඉතින් ඒ නිසා ඒ චිත්‍රපට දෙකේ කිසිම සම්බන්ධතාවයක් නැහැ. මෙච්චර කල ඔයගොල්ලෝ හිතාගෙන හිටියා නම් කොටින්කෝ මම හිතාගෙන හිටියෙත් එහෙම තමයි. ඉතින් චිත්‍රපට දෙකම එකක් කියලා මේක එහෙම දෙයක් නෙමෙයි. රාජ් 2 කියලා කියන්නේ අලුත්ම චිත්‍රපටයක්. දැන් අද අපි සාතිකේ නෙක්සම්. कभी कभी अगली जिंदगी में यूं कोई अपना लगता है कभी कभी अगली मुझे चल जाए तो एक सपना लगता है ऐसे में कोई कैसे और कैसे कोई सोचते कभी कभी तो लगे जिंदगी में रही ना खुशी और ना मजा कभी कभी तो लगे हर दिन मुश्किल और हर पल एक सजा